සීඩ් වලින් පැලපිරුණු පඳුරු පැකේජ් එකක් අරන් තියෙනවා. වර්ග 5කින් සීඩ් පඳුරු 5ක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මල් ගොඩාක් හැදෙන මෙන්න මෙයා. ඇලෙග්‍රියා වගේ මල් ගොඩාක් හැදෙන සීඩ් එකෙන් මෙන්න මේ වගේ වටින්ම ලොකු පැලත් එක්ක මදර් ප්ලාන්ට් එකට අමතරව පැලපිරුණු මේ පඳුර. එයත් එක්කම රෝස පාට, තද රෝස පාට මෙන්න මේ පැලපිරුණු පඳුර. ඉතින් ලොකුම ගස් දෙක තුනක් තියෙනවා. මදර් ප්ලාන්ට් දෙකට අමතරව තව ලොකු ගහක් ගන්න පුළුවන්. මෙන්න මේ පැලපිරුණු පඳුර. එයත් එක්කම ගොඩාක් අය අපෙන් ඉල්ලන ලොකුම ලොකු රතු පාටයි කොළ පාටයි බයි කලර් සීඩ් එක මෙන්න මේ විදිහේ ලොකු පඳුරක්. ඉතින් ලොකු ගහට අමතරව ඔක්කොම පැල ලොකු පැල තියෙන්නේ. චූටි පැල මේ විදිහට එනවා. ඉතින් මූල පද්ධතිය එහෙම ගැන කියන්නම දෙයක් නැති මේ විදිහේ පඳුරක් තියෙනවා. එයත් එක්කම තැඹිලි පාට සීඩ් වල ඉතින් අඩුයිනේ. මෙයා තැඹිලි කියවල නිකන් පීච් කලර් එකට වගේ හුරු පාටක්. එයාගෙන ලොකුම පඳුරක් මේ තියෙන්නේ. මේ විදිහේ පඳුර වලට ඔන්න ඉතින් පඳුර හොයපු කෙනෙකුට ලොකුම ලොකු මෙන්න මේ බුෂ් එක ඔයාට මල් 3ක් එක්කම ගන්න පුළුවන්. එයත් එක්ක නලෝ වගේ මල කර්ලි වෙලා හැදෙන කෙනෙක් මල නම් චුට්ටක් පණුවෙක් කාලා ඒ වුණාට ඉතින් පැල එන එයාගෙනුත් ලස්සනම පඳුරක් එක්ක මෙන්න මේ පඳුර සෙට් එක තමයි ඔයාට ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ පඳුර සෙට් එක හොයලා ඉක්මනින් අපිට මැසේජ් එකක් දාන්න. රීසේල් කරන අය ඉන්න නිසා පඳුරු වල මිල ගණන් මම පෝස්ට් එකේ දාන්නේ නැහැ. පේනවනේ ඉතින් ඔයාට. වැඩි පළ ප්‍රමාණයක් ගන්න පුළුවන් විදිහේ පැකේජ් තමයි ගොඩාක් අය ඉල්ලන්නේ අපෙන්. ඉතින් අපිට දෙන්න පුළුවන් උණු පළවෙනි තප්පරේම අපි ඔන්න ඉතින් මේ විදිහේ පැකේජ් එකක් ඔයාලට අරන් ආවෙත් තියෙනවා. ඒ කියන්නේ එකම පැකේජ් එකකින් වැඩි පළ ප්‍රමාණයක් මේ වගේ ගස් ඉරන්න පුළුවන් ගස් නේද? ඉතින් ඔයාලට පේනවනේ මේ වගේ ගස් වලින් ඔයාට පඳුරු පැකේජ් එකක් දෙන්න පුළුවන්. ඉතින් අඩුවටම විශේෂයෙන් අඩුවටම ඉතින් පැකේජ් එකේ මිල සඳහන් කරන්නේ නැති වෙන හේතුව සමහර වර්ගවල රීසේල් කරන්න පුළුවන් අයිටම් තියෙනවා. රීසේල් කරන ඒ වගේ ඉතින් කෙනෙක් ගානක් තියාගෙන විකුණන්න නම් ඉතින් අපි මිල පෝස්ට් එකේම දැම්මම කරගන්න අමාරුයි නේද? ඉතින් ඔන්න ඔයාට මෙන්න මේ සෙට් එක අපිට දෙන්න පුළුවන්. ඔයලා ඉක්මනට මැසේජ් එකක් දාලා ඔයාට පුළුවන් ඉල්ල ගන්න. කරන්න තියෙන්නේ 077යි 346යි 72යි 93 කියන නම්බර් එකට WhatsApp නම්බර් එකට අපිට මැසේජ් එකක් දාන්න. WhatsApp එක හරහා ඔයාට ඕනි මේ එකේ පැකේජ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් හෝ නැත්නම් පඳුරු පැකේජ් එක. පඳුරු පැකේජ් මේ දවස් ටිකේ ගොඩාක් දැම්මා. ඒ නිසා මෙයා ඕනි කියලා ස්ක්‍රීන්ෂොට් එකක් අත් ගන්න සීඩ් පඳුරු පැකේජ් එක කියලා. එහෙමත් නැත්නම් කියන්නේ ඉතින් ලස්සනම වර්ගානේ මේ වර්ග වලින් හදා ගන්න ඔයාලට පඳුරට ලස්සන පෝච් වලට දාලා. එහෙම නැත්නම් පැල වෙන් කළා මව් ශාකය වෙනම පොට් කරලා හදා ගන්නත් පුළුවන්. ඉතින් පඳුරු ආසාවට හදන අයටත් අරගෙන හදන්න පුළුවන් විදිහේ පැකේජ් එකක්.